අද අපි මේ වීඩියෝ එක තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාටකුරුල්ලෝ ටෙලි නාට්‍යයේ ඉදිරියේ කුමක් සිදුවේද යන්න පිළිබඳවයි. ඉතින් මේ වන විට කතාව නරඹන සියලු දෙනා දන්නවා නිම්නාවි කියන චරිතය අතුරුදහන් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ පිටුපස්සේ ඉන්නේ නුරාන් කියලා තවම කවුරුත් දන්නේ නැහැ. නමුත් තොරතුරු හොයාගෙන යන විදියට මංජිතගේ අයියට නුරාන් ගැන සැකයක් පහළ වෙනවා. ඉතින් මේ පිළිබඳව ඔහු කෙවින්ට පවසනවා. කෙවිනුත් ඔහුගේ සැක කිරීම අනුව නුරාන් පිටුපස හඹා යන්න පටන් ගන්නවා. ඉතින් දැනට මේ මාගේ අදහසයි කතාව පිළිබඳව. ඉතින් අපි බලමු තවත් කොටසකින් ඉදිරියේදී කුමක් සිදුවේද කියලා. ඉතින් ඒ තොරතුරු ලැබුණු විගස අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලා අතරට එනවා. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.